අයිබෝවන් ශ්‍රී ලංකාව කියන්නේ දශක ගණනාවක ඉඳන්ම ලෝකයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදකයෙක්. හැබැයි මෑතකදින් දන් බංග්ලාදේශය, ඉන්දියාව සහ චීනය වගේ රටවල් ඉතාම අඩු මිලට ඇඳුම් වෙළඳපොළට එවන්නට පටන් ගත්තු නිසා අපේ රටේ නිෂ්පාදකයන්ට ඔවුන් එක ලොකු සටනක නිරත වෙන්නට සිදු වුණා. මේ දැවැන්ත තරගයේ හමුවේ අපේ ඇඟලුම් කර්මාන්තය යම් අභියෝගයකට මුහුණ දීලා තිබුණත් මෑතකදී බ්‍රිතාන්‍ය රජය හඳුන්වා දුන්නු නව වෙළඳ ප්‍රතිපත්තිය හරහා අපට හිතාගන්න බැරි තරම් ලොකු වාසියක් ලැබිලා තියෙනවා. මෙම නව සහන යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට තමන්ගේ අමුද්‍රව්‍ය ලෝකයේ ඕනෑම රටකින් ලබාගෙන එම ඇඳුම් කිසිදු බදු මුදලක් ගෙවන්නේ නැතුව බ්‍රිතාන්‍ය වෙළඳපොළට යවන්නට අවස්ථාව ලැබෙනවා. මීට කලින් තිබුණු දැඩි නීති නිසා අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී අපේ සමාගම් වලට ලොකු පිරිවැයක් වගේම කාලයක් වැය කරන්නට වුණා. නමුත් මේ නිදහස නිසා බංග්ලාදේශය වගේ රටවල් එක්ක කරට කර සටනක් දෙමින් වඩාත් අඩු පිරිවැයකින් සහ ඉක්මනින් ඇනවුම් ලබා දීමේ හැකියාව දැන් අපේ රටට හිමි වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ලිනන් සහ කොටන් ඇඳුම් වලට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ තියෙන විශාල ඉල්ලුමක් කියලා ලෝකයේ ඇඟලුම් කර්මාන්තය පිළිබඳ ප්‍රසිද්ධ සංග්‍රහාවක් වන මොඩක් නයිට් සංග්‍රහාව ප්‍රකාශ කරනවා. ඔවුන් කියන විදිහට එයාලා වඩාත්ම කැමති ශ්‍රී ලංකාවේ ඇඳුම් මිලදී ගන්නලු. මේ වාසිය වැඩිපුරම දැනෙන්නේ අපේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන්ට. බ්‍රිතාන්‍ය කියන්නේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා වන දෙවන විශාලතම වෙළඳපොළ නිසා මේ හරහා මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා සුරක්ෂිත වෙනවා වගේම විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගලාගෙන ඒමට මඟ පෑදෙනවා. කෙටියෙන් කිව්වොත් ජාත්‍යන්තර වෙළඳපොලේ තරඟකාරීත්වයේ හමුවේ වැටෙන්නට කියපු ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට බ්‍රිතාන්‍යයෙන් ලැබුණු මේ අතහිත ඉතාමත් තීරණාත්මක එකක් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන ඔයාට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.